Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අපේ YouTube channel එකට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුවා. ඔයාලගෙන් ගොඩක් එක එක විදිහේ requests තිබ්බා. pedal wheel එකක් ගේන්න, ඊට පස්සේ තව එක දේවල්. ඉතින් ඒවත් එක්ක අද මම වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඔයාලවත් මගේ වීඩියෝ එකට එකතු කරගන්න. මම දැන් වාහනේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම වටේ හොඳට බලලා වාහනේ නෝදි කියලා බලලා අපි සිග්නල් දාලා ක්ලච් එක පාගලා වාහනේ ඇක්සලරේට් කරලා හිමින් සැරේ ඉස්සරහට ගන්න. සෙකන්ඩ් ගියර් එකට මාරු කරා. තර්ඩ් ගියර්. හැමතිස්සෙම ඔයාලා මතක තියාගන්න ඔයාලා ගියර් එක චේන්ජ් කරද්දී ඔයාලා ක්ලච් එක පා ගන්න ඕනේ. ඒ ක්ලච් එක පාගද්දී ඇක්සලරේටරෙන් ඔයාලගේ කකුල ගන්න ඕනේ. කිසිම වෙලාවක අපි ක්ලච් එක පාගද්දී ඇක්සලරේට් කරන්නේ නැහැ. ඉස්සරහ බයික් එකක් යනවා. දැන් මේක ඉස්සර කරන්න යන්නේ. මට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන කඩේරි. අපි ඉස්සර කරන්න යන්නේ. සිග්නල් දැම්මා. ඉස්සරේ ඉස්සර කරගන්න. මතක තියාගන්න මේ වගේ තනි ඉරක් තියෙන තැන් වලින් අපිට ඉස්සර කරන්න බෑ. ඔයාලට දැන් මේ බයික් එක ඉස්සර කරන්න ඕන නම් සිග්නල් දාගත්තා. ටිකක් යාට කිව්වා අපි ඉස්සර කරනවා කියලා. ඊට පස්සේ ඉස්සරේ ඉස්සර කරනවා. ඉස්සරහා තියනවා දකුණු පැත්තට පාරක්. එතනින් අපි හරවන්න යන්නේ. එතකොට මම සිග්නල් දාගන්නවා දකුණු පැත්තට. හිමින් සැරේ බ්‍රේක් කරනවා. ඔයාලට පේනවාද ඉස්සරහෙන් වාහනයක් එනවා. ඒකත් එක්ක මම ෆස්ට් ගියර් එකට මාරු කරගත්තා. මොකද එතනදී මම වාහනේ නැවැත්තුවා. ඒක වාහනේ අපි නැවැත්තුවම අනිවාර්යෙන් අපි ෆස්ට් ගියර් එකට මාරු කළා තමයි අපේ වාහනේ ඉස්සරහට ගන්න ඕනේ. මම සෙකන්ඩ් ගියර් එකට මාරු කරා. දැන් මම මාරු කරේ තර්ඩ් ගියර් එකට. ෆෝර්ත් ගියර්. මේ වගේ පොඩි වංගුවක් දකිද්දී චුටක් ස්ලෝ කරලා බලන්න. තර්ඩ් ගියර් එකට මාරු කරා. වාහනේ ඉස්සරහට ගත්තා. ඔයාලට කියන්නම් කොහොමද
අපි ගියර් චේන්ජ් කරන්න ඕනි කියලා. එතකොට ගියර් පහක් ඉස්සරහට තියෙනවා. ඒත් එක්ක රිවර්ස් ගියර් එක තියෙනවා. එතකොට දැන් මම පදින්නේ මැනුවල් එකක් නිසා මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ මැනුවල් කාර් එකක ගියර්ස් ටික තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා H අකුරේ හැඩයට තියෙන්නේ first, second, third, fourth, fifth ඊට පස්සේ රිවර්ස් ගියර්. එතකොට මැද්ද කියන්නේ නියුට්‍රල්. එතකොට අපි normally අපිට බෙදන්න පුළුවන් මේ ගියර්ස් පහ low, middle, high විදිහට. එතකොට low ගියර්ස් විදිහට අපි ගන්න සාමාන්‍යයෙන් first gear, second gear, middle වලට අපිට ගන්න පුළුවන් third gear. පොඩ්ඩක් slow කරමු. එනවා ඉස්සරහින් ලොරියක් එනවා. මම third gear එකට මාරු කරලා හිමිසර ගන්නවා. නැවතුව මම වාහනේ දැන් clutch එක දීලා හිමිසරේ first එකෙන් ගන්න. second gear එකට මාරු කරලා පොඩ්ඩක් මෙයාට ඉඩ දෙමු. හිමිසරේ second gear එක හරි. එතකොට මම කතා කර හිටියේ low gears වලට තියෙන first, second, එතකොට third gear එක middle, high කියන්නේ fourth, fifth. එතකොට ඔයගොල්ලෝ දැක්ක ඉස්සෙල්ලා මම අර කන්දනක් ගද්දි මම මාරු කරේ first gear එකට. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම ඇයි first gear එකට මාරු කරේ. සාමාන්‍යයෙන් අපි first gear එකකට මාරු කරගන්නේ කාර් එකක් මැනුවල් වාහනයක්. අපි වාහනේ නවත්තලා තිබිලා ඉස්සරහට යන්න සහ ස්පීඩ් එක ගොඩාක් අඩුවෙන් අපි යන අවස්ථාවවලදී සහ කන්දවල් වලදී කඳු වලද අපි උඩට ගනිද්දි වාහනේ අපි ෆස්ට් ගියර් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ සෙකන්ඩ් ගියර් එක ගත්තොත් සාමාන්‍යයෙන් ෆස්ට් ගියර් එකට වඩා ටිකක් වැඩි ස්පීඩ් වලදී අපි සෙකන්ඩ් ගියර් එක පාවිච්චි කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි normal traffic එකක යනකොට අපිට second gear එක පාවිච්චි කරන්න පුළුවන්. third gear එක සාමාන්‍යයෙන් අපි normal speed එකෙන් යනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් fourth gear එකට මාරු කරගත්තා. ඊළඟට fourth gear එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ටිකක් අපි වේගෙන් යනකොට අපිට ඒක අර කෙලින් තියෙන straight පාරවල් වලදී use කරන්න පුළුවන්. සහ fifth gear එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි highways වල හැම ස්පීඩ් එකෙන් ගොඩක් ස්පීඩ් එකෙන් යනකොට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. බස් බයි බෑන් එකක් නවත්තිනවා. මම ඒ අවස්ථාවේදී third gear එකට මාරු කරගන්නවා. වාහනේ නවත්තනවා. එතකොට මම ආයේ වාහනේ ෆස්ට් ගියර් එකට දාලා ක්ලච් එකකින් රිලීස් කරන ගමන් ඇක්සලරේට් කරනවා. ඊට පස්සේ ටිකක් අපි ඇක්සලරේට් කරලා ඊට පස්සේ ඉක්මනටම අපි සෙකන්ඩ් ගියර් එකට මාරු කරගන්නවා. තර්ඩ් ගියර් මේ පාරේ ටිකක් ලොකු වාහන යනවා. ඒක නිසා පොඩ්ඩක් අපි ෆස්ට් ගියර් එකට මාරු කරගත්ත අපි ඉනිසාරේ ඇක්සලරේට් කරන ගම වාහනේ ආය පාරට ගන්න. සෙකන්ඩ් ගියර්, තර්ඩ් ගියර්. එක පාරටම අපි දැන් ගියර් එක චේන්ජ් කරපු ගමන් ක්ලච් එකෙන් කකුල ගන්න එපා. එතකොට තමයි අර පොඩ්ඩක් වාහනේ ගැස්සෙනවා වගේ තේරෙන්නේ. එතකොට අපි හිමින් සැරේ තප්පර දෙකක් හෝ තුනක් විතර පොඩ්ඩක් තියලා ඊට පස්සේ හිමින් සැරේ ක්ලච් එකෙන් අපිට කකුල ගන්න පුළුවන්. ෆෝර්ත් ගියර්, ඇත්තටම ඉතින් අපි මේක
දැන් ක්ලච් එක මේ වෙලාවේ අපි මේ වෙනස් කරන්න ඕනේ අර මේව ඔක්කොම හිත යන්න ඕනේ කියලා බය වෙන්න එපා. ඒක සාමාන්‍යයෙන් අපි දිගින් දිගටම ප්‍රැක්ටිස් එකක් විදිහට අපි පදිද්දි අපිට ඒක ඔටෝමැටිකලි ඒක අපිට තේරෙනවා අපි කොයි අවස්ථාවේදීද ගියර්ස් මාරු කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට මාරු කරනවා වගේම තමයි අපේ එන්ජින් එකෙන් සවුන්ඩ් එකක් එන්නේ. ඒ සවුන්ඩ් එක ඔයගොල්ලෝ කනට හුරු කරගන්න. ඒ සවුන්ඩ් එක එද්දි ඔයාලට පුළුවන් ඔයාලගේ ගියර් එක චේන්ජ් කරන්න. දැන් මම මෙතනදී පොඩ්ඩක් බ්‍රේක් කරා. පොඩ්ඩක් අයිනට ගන්නවා, නවත්ත ගන්නවා. ඊපස්සේ මම නවත්තපු නිසා මම ෆස්ට් ගියර් එකට මාරු කරගත්තා. ගියර් එක දැන් සෙකන්ඩ් ගියර්. දැන් එන්ජින් එකේ අර පොඩි සවුන්ඩ් එකක් ආවා. ඒක නිසා මම තර්ඩ් ගියර් එකට මාරු කරගත්තා. එතකොට ඒ විදිහට ඔයාලට පුළුවන් 4th 5th ගියර් එකට මාරු කරන්න. දැන් මෙතනදී මම මේ සැරේ බ්‍රේක් කරලා සෙකන්ඩ් ගියර් එකට මාරු කරගත්තා. මොකද මම ස්ලෝ කරපු නිසා. ස්පීඩ් එක වැඩි වෙනකොට අපේ ගියර්ස් වැඩි කරනවා වගේම කියන්නේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් වගේම අපි ස්පීඩ් එක අඩු කරනකොට ඒ විදිහට අපි අපේ ස්පීඩ් ගියර්ස් අපි අඩු කරනවා. දැන් 5th එකේ යනවා වගේ වේගෙන් ගිහිල්ලා අපි බ්‍රේක් කරලා ස්ලෝ කරද්දී අපි ඊට පස්සේ යන්න නම් අපේ වාහනේ ටිකක් ස්ට්‍රගල් කරනවා. එතකොට අපි අපේ ගියර්ස් චේන්ජ් කරනවා. දැන් ඔයා දැක්ක ඉස්සෙල්ලා අතන බයිසිකලයක් තිබ්බා. එතකොට මම පොඩ්ඩක් ස්ලෝ කරගත්තා. එතකොට මම මගේ ගියර් එක චේන්ජ් කරා සෙකන්ඩ් ගියර් එකට. දැන් මෙතන වාහනේ අදින්න නැහැ වගේ ඔයගලන්ට තේරෙනවා. එතකොට ඉක්මනට සෙකන්ඩ් ගියර් එකට මාරු කරා. ඇක්සලරේට් කරා. එතකොට වාහනේ ඉක්මනට උඩට ගන්න පුළුවන්. තර්ඩ් ගියර් අර වගේ කන්දක් නගිද්දී වාහනේට උඩට එන්න අමාරු නම් වාහනේ ස්ට්‍රගල් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ක්ලච් එක පාගලා හිමින් සැරේ දැන් ඔයගොල්ලෝ යන්නේ තර්ඩ් එකේ නම් සෙකන්ඩ් එකට මාරු කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්නේ ෆෝර්ත් එකේ නම් ඔයාලට පුළුවන් ඒක තර්ඩ් එකට මාරු කරන්න. ස්පීඩ් එකක් තිබ්බ නිසා තර්ඩ් එකට වඩා මට ස්පීඩ් එක වැඩි කරන්න පුළුවන් නිසා.
ඕකේ ගයිස්, එහෙනම් අදට මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මං හිතන ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඉස්සරහටත් තව මම වීඩියෝස් ගේන්නම්. ඔයාලගේ මොනවා හරි ෆීඩ්බැක්ස් තියෙනවා නම්, ඔයාලගේ රික්වෙස්ට්ස් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you.